ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම කිරියල පඳුරක් ගලවන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද මේක ගොඩක් වෙලාවට කිරියල තියෙන ඔක්කොම ගලවලා වෙළඳපළට දාන්න තමයි හිතාගෙන මේ ගැලෙව්වේ. තිවිච්ච ලොකුම පඳුර ගැලෙව්ව බලමු අලවල තත්ත්වය කොහොමද කියලා. ගහ සාමාන්‍යයෙන් තනියෙන් උස්සන්න බැරි තරම් බරයි. ලොකුවට හැදිලා තියෙනවා. ඉතින් ලොකුවට හැදිච්ච ගස්වල තල අඩුයි. නමුත් මේ පඳුරු වලට හොඳ ඉඩෝර කාලයකට අහුවෙච්ච නිසා අල හොඳට මෝරලා තියෙනවා. සාමාන්‍යයෙන් කාලේ ග්‍රෑම් 700 800 වගේ තිවිච්ච බර තිවිච්ච අලත් තිබුණා. ඉතින් බලන්න තමන්ගේ ගෙවත්තේ තමන්ට පුළුවන් ඉඩ ප්‍රමාණයක වගා කරගන්න. මේවට කිසිම රසායනික පෝරක් වැය වෙන්නේ නැහැ. තමන්ගේ පොඩි කාලයක් තමයි මේකට වියදම් වෙන්නේ. කොහෙන් හරි කිරියල මේක ඉතින් වර්ගයක් මොකක්ද කියලා නැහැ. තමන්ට කැමති තැනකින් ඔය පැල ටිකක් ගෙනල්ලා ටිකක් සාමාන්‍යයෙන් අඩි එකමාර විතර වලවල් කපලා පොල් එලි ටිකක් දාන්න. මම මේකට පොල් එලි ටිකක් දැම්මා. ඊට අමතරව ඔය මතු පිට රොඩු ඔය තනකොළ රොඩු වගේ ටිකක් දාලා පැලේ හිටවලා තියන්න. සාමාන්‍යයෙන් මාස 2කින් විතර පස් පොඩ්ඩක් එකතු කරලා වටේ තනකොළ ටික අයින් කරන්න. ගහ නිකම්ම හැදෙනවා. මාස 7ක් 8ක් විතර යනකොට ඔයගොල්ලන්ට හොඳ කිරියල ටිකක් ගලව ගන්න පුළුවන්. සාමාන්‍ය මේ පඳුරු කිලෝ 4ක් 5කට ආසන්න ප්‍රමාණයක් ගැලෙවුවා. ඉතින් වගේ පඳුරු 10ක් 15ක් තියෙනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට හොඳ ආර්ථික වාසියක් ගන්න පුළුවන්. ඊට අමතරව හොඳ මානසික තෘප්තියක් ඔයගොල්ලන්ට ලැබෙනවා. තමන්ගේ ගෙවත්තකින් ගලව ගන්න, තමන්ගේ ගෙවත්තෙන් ලබා ගන්න දෙයක් තමන්ට පරිභෝජනය කරන්න ලැබෙනවා කියලා කියන එකත් ලොකු වැදගත්කමක්, ලොකු වාසියක්. ඉතින් හැමෝටම කියනවා තමන් පුළුවන් හැකි ප්‍රමාණයෙන් පුළුවන් හැම එළවලුවක්ම ගෙදර පොඩි ප්‍රමාණයක ඉඩ තියෙනවා නම් ඒකේ හරි වාජනවල හරි වගා කරලා තමන්ගේ පරිභෝජනයට තියාගන්න. ඊට අමතරව වැඩිපුර තියෙනවා නම් වෙළඳපළට දාලා එතනිනුත් යම් මුදලක් ගන්න පුළුවන්. හැමෝටම කියනවා තමන්ගේ වගාවන් සාර්ථක කරගන්න කියලා. මගේ YouTube channel එක subscribe කරන්න හැමෝම සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.